මම අද ඔයාලට half double crochet කරන හැටි තමයි කියලා දෙන්නේ. දැන් chain එක ගොතන හැටි ඔයාලා දන්නවනේ. මම දැන් මෙන්න මේ විදිහට half double crochet එක තමයි කරන්නේ. මම chain 12ක් ගොතාගෙන ඒ අවසාන තැනට මේ වගේ ඇඟිලි දෙක තියාගෙන තව දෙකක් ඉස්සරහට මම ගොතා ගන්නවා. දැන් මම අවසානයේ ඉඳලා තුන්වෙනි chain එකට තමයි පුරවගන්නේ. ඒ කියන්නේ අපි අර ඇඟිල්ල තියාගත්තේ. ඒ chain සිදුරට තමයි මම මෙන්න මේ විදිහට ගොතන්නේ. මෙන්න මේ විදිහට පටලලා මේ විදිහට අරගෙන තුනක් එනවා නූල්. ඒ තුන අපි පන්න ගන්න ඕනේ. ඉතින් මේක තමයි half double crochet එක. මේක ඉගෙන ගන්න single crochet එක, half double crochet එක, double crochet එක, treble crochet එක, magic ring එක මේ ඔක්කොම ඉගෙන ගත්තාම අපිට නිර්මාණයක් කරන්න ඒ ටික ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අද මම මේ විදිහට කියලා දෙන්නේ මේ half double crochet එක. දැන් මේ තියෙන අපි ගොදාගත්තේ half double crochet එක.